30 ඔයාලගෙන් අහනවා පහත දැක්වෙන දේ අතුරින් පරිගණක දෘඩාංගයක් නොවන්නේ මොකක්ද කියලා. හරිද? يعني දෘඩාංගයක් නොවන්නේ. දැන් ඔයගොල්ලෝ මට දෘඩාංග සහ මෘදුකාංග පොඩ්ඩක් මතක් කරගන්න. හරිද? අපි සරලවම ඕක ගත්තාම ගත්තේ කොහොමද? දෘඩාංගයක් කියන එකේදී අපිට යාම අල්ලන්න පුළුවන්. හරිද? භෞතික කෙනෙක්. ඒක භෞතික අපිට අල්ලන්න පුළුවන් ආයෙත් කියනවා අපි කියන ඒගොල්ලෝ මෙයා දෘඩාංගය. අන්නේ. හරිද? එතකොට මෘදුකාංගයක් නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් කියන්නේ මොකක්ද? අපිට එයාව අල්ලන්න බෑ. බාහිරින් පේන කෙනෙක් නෙවෙයි. තේරුණාද? ඒතර ඔය අයිඩියා එක තියාගෙන මේ උත්තර දිහා බලන්න අපෙන් අහන්නේ දෘඩාංගයක් නොවන්නේ. කියන්නේ අතර අල්ලන්න බැරි කෙනෙක් කියලා තමයි අහන්නේ. ඒතර CPU එක අතින් අල්ලන්න පුළුවන්. යතුරු පුවරුව අතින් අල්ලන්න පුළුවන්. මෙහෙයුම් පද්ධතිය අතින් අල්ලන්න පුළුවන්ද? ඔපරේටින් සිස්ටම් එක අපිට අතින් අල්ලන්න පුළුවන්. නෑනේ ඒක සිස්ටම් එකක්. නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් විතර ඒක තියෙනවා. ඒතර ඒක අතින් අල්ලන්න බෑ. ඒතර එයා තමයි මේකේ දෘඩාංගයක් නොවන මෘදුකාංග. හරිද? මෙහෙයුම් පද්ධතිය තමයි. ඒතර ඒ උත්තරේ වෙන්න ඕනේ. කමන්න බලන්න. හතරක් බලන්න මව් පුවරුව, මදර් බෝඩ් එක. දැන් මම දවසක් ළමයි ගහුවා මේ යතුරු පුවරුවයි මව් පුවරුවයි කියන්නේ එකද දෙකද? ඒක දෙකක් ඈ. මව් පුවරුව තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. හරිද? කියන්නේ යතුරු පුවරුව කියන්නේ අපි ටයිප් කරන කීබෝඩ් එක. හරිද? ඒ හිම සරල දේවල් අමතක කරගන්න එපා. හරි? ඊට පස්සේ මූසිකය කියන්නේ මවුස් එක. හරි? එතකොට මේකේ අපිට උත්තරයක් එනවා පැහැදිලිවම 30ට 3.